ඔයත් හැමදේම ගැන ඕනවට වඩා හිතන කෙනෙක්ද? ඕනවට වඩා හිතන නිසා ඔයත් ඉන්නේ කනස්සල්ලෙන්ද? ඔයාට මේක වදයක්ද? ඉතින් ඔන්න අපි අද කියන්න යන්නේ හැමදේම ගැන ඕනවට වඩා හිතන එක නවත්තන්න ක්‍රම 10ක් ගැන. ඔයත් හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඕනවට වඩා හිතන බව හඳුනගන්න. ඉතින් ඔයත් හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතනවා නම් ඒක නවත්ත ගන්න කරන්න ඕනේ මුල්ම දේ තමයි ඔයා ඕනවට වඩා හිතන වෙලාව හඳුනගන්න එක. අපේ හිත හුඟක් වෙලාවට දුවන්නේ එකම රවුමක බව අපි තේරුම් ගන්නේ නැහැ. හුඟක් අය එකම දේ ගැන නැවත නැවත හිතනවා, කල්පනා කරනවා. අපිට පාලනය කරන්න බැරි දේවල් ගැන අපි කරදර වෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයා හිතපු දේවල් ගැන ආපස්සට මතක් කරලා ඔයත් ඕවර් තින්කින් නැත්තම් හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතනවද කියලා අන්න ඒ තැන හඳුනගන්න එක. ඒ කියන්නේ ඔයා හිතන එක පොඩ්ඩකට නවත්තලා ඔයා හිතන එක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා මම මේ දැන් ඕනවට වඩා හිතනවා කියන එක හඳුනගන්න. මේක ඇත්තටම ඔයාට අමාරු දෙයක් නෙවෙයි. ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන අවධානය යොමු කරන්න. ඇත්තටම හැමදේම පාලනය කරන්න අපිට විශේෂ බලයක් නැහැනේ. අපේ පාලනයෙන් ගිලිහුණු දේවල් ගැන කරදර වෙමින් කාලය ගත කරන නිසා අපිට හුඟක් දේවල් ගැන ඕනවට වඩා හිත තමයි කාලය ගත කරන්න වෙන්නේ. සමහර විට අනිත් අය ඔයා ගැන හිතන විදිය ගැන ඔයා කරදර වෙනවා ඇති. ඒත් අනිත් අය හිතන හැටි වෙනස් කරන්න ඔයාට කොහොමත් බෑ. ඔයාට පාලනය කරන්න පුළුවන් ඔයා හිතන ඔයා කරන දේවල් විතරයි. ඔයා කරන්න ඕනේ ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන විතරක් අවධානය යොමු කරන එක. දැන් මෙහෙම හිතන්නකෝ. අනිත් අය ඔයා ගැන හිතන විදිය ඔයාට පාලනය කරන්න බැරි වුණාට ඔයා ඒකට ප්‍රතිචාර දක්වන විදිය පාලනය කරන්න ඔයාට පුළුවන් නේද? එහෙනම් ඒක කරන්න වැඩිපුර හිතන්න යන්න එපා. තීරණ ගන්න වෙලාවක් දාගන්න. ඕනමට වඩා හිතන්න ප්‍රධාන හේතුවක් තමයි ඔයාට ෂුවර් එකක් නැතිකම. ඉතින් ඔයා මොකක් හරි තීරණයක් ගන්න ලොකු කාලයක් ගන්නකොට ඔයා හිර වෙනවා. මේක වළක්ව ගන්න හොඳම ක්‍රමය තමයි ඔයා තීරණ ගන්න වෙලාවක් දාගන්න එක. මෙහෙම හිතන්නකෝ. ඔයා අද රැට කන්නේ මොනවද කියලා හිතන්න ඔයා විනාඩි 10ක් වෙන් කරනවා. දැන් මේක කරන්නේ ඔයා ඕනවට වඩා හිතන කෙනෙක් නිසානේ. ඉතින් මේ විනාඩි 10 ඇතුළත අද රැට කන දේ ගැන ඔයාට තීරණයක් ගන්න බැරි වෙන්න පුළුවන්. හරි දැන් විනාඩි 10 ඉවරයි. කාලය අවසන්. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ තියෙන දෙයක් කන එක. ඔයාට ගන්න පුළුවන් මොනවා හරි කන එක. ඒක ඔයා කැමතිම කෑම නොවෙන්න පුළුවන්. හරි හෙට රැටත් ඒකම කරන්න. විනාඩි 10 ඇතුළත ඔයාට කන්න හොඳම කෑම තෝරගන්න පුළුවන් දවසක් ඔයාට ඉක්මනටම එයි. මේකෙන් ඔයා පැය ගාණක් තිස්සේ පොඩි දෙයක් ගැන හිතලා කාලය නාස්ති කරන එක නවත්ත ගන්න පුළුවන්. සිහි කල්පනාවෙන් ඉන්න. හැම දෙයක් ගැනම ඕනමට වඩා හිතන එක නවත්ත ගන්න කරන්න ඕනේ හතරවැනි දේ තමයි සිහි කල්පනාවෙන් ඉන්න එක. අපි හැමතිස්සෙම ඕනවට වඩා හිතන්නේ එක්කෝ අතීත සිදුවීමක් ගැන නැත්නම් අනාගතේ කරන්න ඉන්න දෙයක් ගැන. ඉතින් සිහි කල්පනාව පුහුණු කළොත් ඔයාට පුළුවන් අතීතයට අනාගතයට අපේ මනස යවන්නේ නැතුව හැමතිස්සෙම වර්තමානයේ ඉන්න. ඒ කියන්නේ අතීතයේ හැමදේම අමතක කරලා අනාගතය ගැන හිතන එක සම්පූර්ණ නවත්තන්න කියන එක නම් නෙවෙයි. ඔයා හැම වෙලාවෙම මොකක් හරි වැඩක් කරනවානේ. අන්න ඒ වැඩේ ගැන කල්පනාවෙන් ඉන්න. මුකුත්ම වැඩක් නැතුව ඇඳට වෙලා කල්පනා කරනවා කියලා හිතන්න. ඒ වෙලාවේ ඔයා කරන දේ තමයි කල්පනා කරන එක. ඉතින් ඔයා මතක් කරන්න මං දැන් කරන්නේ කල්පනා කරන එක කියලා. ඒ විදිහට තමයි අපි වර්තමානයේ ජීවත් වෙන්නේ. එතකොට ඔයා ඕනවට වඩා හිතනවා කියන එක ඔයාගේ ඔළුවට ටක් ගාලා එනවා. අවධානය වෙනස් කරගන්න. ඔයාගේ මොළයේ ඉවරයක් නැති සිතුවිලි වල හිර වෙලා තියෙනකොට හොඳම විසඳුම තමයි සම්පූර්ණයෙන්ම අවධානය වෙනස් කරන එක. ඔයා කල්පනා කරන එක වෙනුවට ව්‍යායාමයක් කරන්න. ඔයා කෑම හදන කෙනෙක් නම් රස කෑමක් හදන්න, චිත්‍ර අඳින්න, අලුත් සංගීතයකට සවන් දෙන්න. තේරුමක් නැතුව ඔයා දුකින් නම් ඉන්නේ බූට් සින්දු වෙනුවට නන් ස්ටොප් එකක් අහන්න. මේ කියන්නේ ඔයාගේ පවුලේ ළඟම කෙනෙකුගේ මරණයක් වෙලා ඔයා දුකින් ඉන්න එක ගැන නෙමෙයි. ඕනවට වඩා හිතලා දුක් වෙලා නම් ඉන්නේ වේග රිද්ම සින්දු ටිකක් අහන්න. නැත්තම් ක්‍රීඩාවක නිරත වෙන්න. ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්, එල්ලේ, නෙට්බෝල්, කැරම්, චෙස් වගේ වුණත් හොඳයි. දන්නවද ඔයා විනෝදාංශවල නිරත වෙද්දි ආතතිය ඔයාගෙන් ඈතට යනවා. මනස සංසුන් වෙනවා. නිකන් ඔහේ කල්පනා කරනවා වෙනුවට හොඳ ධනාත්මක හැඟීමක් හිතට එනවා. ඔයාගේ සිතුවිලි ලියන්න පුරුදු වෙන්න. ඔයා ඕනවට වඩා හිතන එක නවත්තන්න හොඳම ක්‍රමයක් තමයි ඔයා හිතන දේවල් ලියන්න පුරුදු වෙන එක. ඔයාගේ සිතුවිලි ඔයාගේ ඔළුවේ කැරකෙනකොට ඒවා ලියන්න පුරුදු වෙන්න. පොතක් ඩයරි එකක් තියාගෙන ලියන්න. නැත්තම් කොලයක ලියන්න. ඔළුවේ හිර කරගෙන ඉන්නවට වඩා ඒවා කොලයකට හරි එළියට දැම්මම ඔයාගේ ඔළුව නිදහස් වෙනවා. මනස සැහැල්ලු වෙනවා.
අනිත් එක තමයි ඔයා මෙහෙම ලියුවම ඔයාටම තේරෙනවා ඔයා මේ එකම දේ ගැන තමයි හැමතිස්සෙම කල්පනා කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයා මේ ලියන එකත් ප්‍රශ්නයක් කරගෙන ඒක ගැනත් කල්පනා කරන්න යන්න එපා. හැම දවසකම විනාඩි කීපයක් ඒකට වෙන් කරගෙන ඒ වෙලාවේ විතරක් ඔයාගේ සිතුවිලි ලියන්න පුරුදු වෙන්න. ඍණාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න. ඔයා ඕනවට වඩා හිතන කෙනෙක් නම් ඒක වැඩිපුරම වෙන්නේ ඔයා හිතින් මවාගෙන ඉන්න කිසි වැඩක් නැති දේවල් නිසා. මේක නවත්තන්න නම් ඔයා ඔයාගේම සිතුවිලි වලට අභියෝග කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයා ඔයාගෙන්ම මෙහෙම අහන්න. මම මේ හිතන කල්පනා කරන දේවල් ඇත්තද? මේවා ඇත්ත කියලා හිතන්න මට සාක්ෂි තියෙනවද? මේවා කල්පනා කළාම මට වෙන පාඩුව මොකද්ද? ඔයා මේ විදිහට ඔයාගෙන්ම ප්‍රශ්න කරන්න පටන් ගත්තොත් ඍණාත්මක එහෙම නැත්නම් වැඩක් නැති නරක සිතුවිලි වල බලය දුර්වල වෙනවා. සමහර විට ඔයා ලොකු දෙයක් විදිහට හිතපු දේ කිසි වැඩක් නැති දෙයක් බව ඔයාට වැටහෙවි. මට බෑ කියලා හිතන්නේ නැතුව මම මගේ උපරිමය කරනවා කියලා හිතන්න. එහෙම හිතුවට සමහර විට ඔයාට ඔයාගේ උපරිමය කරගන්න බැරි වෙයි. ඒත් ඒ විදිහට දිගටම හිතන්න ගත්තම ඔයාගේ හිතේ තියෙන බැරිබැරියාව අඩු වෙලා නැති වෙලා යනවා. අනුකම්පා කරන්න පුරුදු වෙන්න. හුඟක් වෙලාවට ඔයා ඕනමට වඩා හිතනවා නම් ඒකට හේතුව තමයි ඔයා ගැනත් අනිත් අය ගැනත් ඔයා හරි දැඩි විදිහට හිතන එක. ඔයා කරන වැරදි එතකොට අනිත් අය කරන වැරදි වුණත් ඔයා ලොකුවට හිතනව නේද? ඔයා කරදර වෙන්න හේතුවත් ඒකමයි. මෙහෙමයි ඔයා අතින් වගේම අනිත් අය අතිනුත් වැරදි වෙන්න පුළුවන්. පරිපූර්ණ අය මේ ලෝකේ නෑනේ. ඉතින් ඒ නිසා අනුකම්පාව පුරුදු වෙන්න. ඉවසීම පුරුදු වෙන්න. හැම කෙනෙකුටම වරදිනවා කියලා හිතලා තේරුම් ගන්න. වැරදි කිරීම මිනිස් ගතියක්නේ. ඉතින් අනිත් අයව වගේම ඔයා ඔයාවත් විවේචනය නොකර ඔයාගෙත් අනිත් අයගෙත් හොඳ දේවල් ගැන හිතන්න. ඔයා අනික් අයටයි ඔයාටයි අනුකම්පා කරන්න පටන් ගත්තොත් ඉබේටම ඔයාගේ මනස ලිහිල් වෙලා ඕනවට වඩා හිතන එක අඩු කරගන්න පුළුවන්. නිකන් ඉන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න. ඕනවට වඩා හිතන එක ඔයාව ඔයාගෙම ඔළුව ඇතුලේ හිර කරලා තියෙනවා. අපි හිතමු මොකක් හරි පාඩමක් නැත්තම් පැවරුමක් ගැන ඔයා හිතනවා කියලා. හිත ඉන්නේ නැතුව එක ඡේදයක් හරි ලියන්න පටන් ගන්න. ඔයා මුළු පැවරුමම නොකලත් ඒ වැඩේ පටන් ගත්ත නිසා ඔයාගේ හිතට සහනයක් දැනේවි. ඔයා මොකක් හරි කතාවක් හරි සංවාදයක් හරි ගැන කනස්සල්ලෙන්නම් ඒක ගැනම හිත ඉන්නේ නැතුව කරුණු කීපයක් සූදානම් කරගෙන කතා කරන්න පටන් ගන්න. ඒ ක්‍රියාව පටන් ගත්තම ඔයාට ඔයා ගැන විශ්වාසයක් එනවා. හිතේ බර අඩු වෙනවා. වැදගත්ම දේ හිත ඉන්නේ නැතුව ඉදිරියට යන එක. ඒ ක්‍රියාව කොච්චර පුංචි වුණත් කමක් නැහැ. වැදගත් වෙන්නේ ඔයාගේ ආරම්භය. අත්හරින්න පුරුදු වෙන්න. ඔයා හිතන එක වැදගත්. ඒත් හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ විදිහට හැම දෙයක් ගැනම ඔයා හිතන්න ගියොත් ඔයාගේ කාලයයි ශක්තියයි නිකම්ම අපත යන්න පුළුවන්. ඒක නිසා සමහර දේවල් අතහරින්න පුරුදු වෙන්න. ඒ කියන්නේ හැම එකම ඔයාට පාලනය කරන්න බැරි බව තේරුම් අරගෙන සමහර දේවල් අත්හැරලා දාන්න. මම මේක ගැන හිතලා වැඩක් නැහැ. මම මේක අත්හැරලා දානවා කියලා හිතලා අත්හරින්න පුරුදු වෙන්න. ඒ වෙනුවට භාවනාවක් හරි මොකක් හරි වෙන වැඩක් කරන්න පටන් ගන්න. එතකොට නිකම්ම ඔයාගේ මනස සංසුන් වෙලා ඔයාට සැහැල්ලුවක් දැනේවි. ඉතින් ඔයත් හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතන කෙනෙක් නම් මේ කරුණු 10 කරන්න try කරන්න. ඔයාට මේ 10ම බැරි වෙයි. සමහර විට 5ක්වත් බැරි වෙයි. ඒත් ඒ ගැන ඕනවට වඩා හිතන්න එපා. එකක් හරි පුළුවන් නම් ඒක කරන්න. ඊළඟට තව එකක් try කරන්න.